සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි මේ පින්වතුන්ට මම ගිය සතියේ සසරෙයිම වැඩසටහන තුලින් භාවනා කරන යෝගාවචරයෙකු තුල තිබිය යුතු ගුණධර්ම තමන් තුළ ඇති කරගත යුතු ගුණධර්ම 15ක් පිළිබඳව දේශනා කළා. ඒ වැඩසටහන අසපු නරඹපු ඔබට මතක ඇති. ඇතැම් වෙලාවට මේ පින්වතුන් භාවනා කරන්නට හිතන භාවනා කරන පින්වත් සියලු දෙනාම තමන් තුළ ඒ ගුණධර්ම ඇති කර ගැනීමට උත්සාහ කරනවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන් තුළ ඒ ගුණධර්ම තිබුණා නම් මා තුළ භාවනා කරන්නට සුදුසු ගුණධර්ම තියෙනවා කියලා සතුටට පත් වෙන්නට ඇති. පින්වතුනි අද වැඩසටහන තුලින් මම ඔබට දේශනා කරන්නට සූදානම් වෙන්නේ අපේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙනවා භාවනා කරන යෝගාවචරයෙකුට සුදුසු නැති ඒත් ඇතැම් යෝගාවචරයන් තුල තිබෙන කුසීත වස්තු 8ක් පිළිබඳව මේ කුසීත වස්තු 8 දුරු කරගෙන භාවනා කළොත් තමයි පින්වතුනේ භාවනා කරන යෝගාවචරයාට තමන්ගේ භාවනාව ඊටාම සාර්ථකව කරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි අපි පළමුවෙන්ම බලමු කුසීතකම කියලා කියන්නේ මොකක්ද කියලා. මේ පින්වතුන් හොඳින් මේ වචනය අහලා ඇති. කුසීතකම කියන්නේ කම්මැලිකමට. කම්මැලිකමින් යම් යෝගාවචරයෙක් භාවනා කරන්නට ආවොත් කම්මැලි කෙනාට පින්වතුනි කවදාවත් භාවනාව හොඳින් කරගෙන යන්න බැහැ. භාවනාව තුලින් මගඵල අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා කම්මැලිකම නැති කරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරලා වීරිය වඩලා තමයි පින්වතුනි භාවනා කරන්නට පුළුවන්කම තියෙන්නේ. භාවනා කරන්නට විතරක් නෙමෙයි අනිත් මොනම කාර්ය කරන්නටත් පින්වතුනි කම්මැලි වෙලා බෑ. කම්මැලි වුණහම නිදිමත එනවා. නිදිමත වුණහම සිත එක අරමුණක තබාගෙන එකම ඉරියව්වකින් රැඳිලා ඉන්නට අපහසු වෙනවා. ඒ නිසා මේ කම්මැලිකම දුරු කරගෙන වීරිය වඩන්නට ඕනේ. පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ ළඟට පැමිණිලා බණ අහලා දවස් 7කින් තමයි රහත් භාවයට පත් උනේ. මේ මුගලන් මහරහතන් වහන්සේ එක දිගටම භාවනා කරගෙන ගියා. මෙහෙම භාවනා කරගෙන යනකොට කම්මැලිකමක් නිසා නිදිමතක් ඇති වුණා.
මුගලන් මහරහතන් වහන්සේ සක්මන් කරනකොට මේ සක්මන් මළුව කෙළවරින් නිදා වැටෙනවා. ඊළඟට හැරිලා නැවත අනික් සක්මන් මළුවට එනකොට ඒ සක්මන් මළුව කෙළවරදිත් නිදා වැටෙනවා. ඊට පස්සේ පින්වතුනි මේක බලාගෙන හිටපු තථාගතයන් වහන්සේ මුගලන් හාමුදුරුවන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා මුගලන් හාමුදුරුවන් වහන්සේගෙන් මේ නිදා වැටෙන්නට කාරණාව ඇහුවා. මේ කුසීතකම දුරු කරගන්න ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉස්සර වෙලාම පින්වතුනි සිසිල් දියෙන් තමන්ගේ ඇස් දෙක සෝදගෙන භාවනා කරන්න කියලා කිව්වා. එහෙම කරත් මුගලන් හාමුදුරුවන්ට නිදිමත එනවා. ඊට පස්සේ තමන්ගේ කන් දෙක හයියෙන් ඇදලා භාවනා කරන්න කිව්වා. එහෙම කරත් මුගලන් හාමුදුරුවන්ට නිදිමත එනවා. අවසානයේ ඇස් දෙක පියාගෙන භාවනා කරන්නේ නැතුව ධර්මයේ සත්‍යයනා කරමින් හයියෙන් කියමින් භාවනා කරන්නට කිව්වා. මේ ආකාරයට පින්වතුනි තථාගතයන් වහන්සේ මේ මුගලන් හාමුදුරුවන් වහන්සේ තුල තිබුණ මේ නිදිමත ගතිය කුසීත බව නැති කර ගැනීම සඳහා නොඑක් ආකාරයේ උපක්‍රම දේශනා කරලා තියෙනවා. මොකද මේ කුසීතකම තිබිලා භාවනා කරන්නට සූදානම් වුණොත් එයාට හරියට භාවනාව කරගෙන යන්නට නොහැකි වෙන නිසා. ඉතින් පින්වතුනි අපි බලමු මේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තියෙන භාවනා කරන යෝගාවචරයෙකු විසින් දුරු කළ යුතු කුසීත වස්තු 8 මොනවද කියලා. පින්වතුනි පළමුවෙනි එක තමයි භාවනා කරන යෝගාවචරයෙකුට යම් කිසි වැඩක් කරන්නට තිබුණොත් හෙට මට වැඩක් කරන්නට තිබෙනවා. ඒ නිසා අද භාවනා කරන්න බෑ. හෙට මහන්සි වෙන්න තියෙනවා කියලා නිදා ගන්නවා. ඒ තමයි පළවෙනි කුසීතකම, කම්මැලිකම. දැන් මේ පින්වතුන්ට හිතනවා ඇති භාවනා කරන අය මොනවද කරන වැඩ කියලා. අපේ පින්වතුන් සතියකට දවස් 10කට ඒ වගේ කීප දවසකට භාවනා කරන්න ගියාම කිසිම වැඩක් කරන්නේ නැහැනේ. භාවනා කරන එක විතරමයි කරන්නේ. ඒ වුණාට පින්වතුනි එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමාජයේ වැඩ සිටි අවදියේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා තමන්ගේ මුළු ජීවිත කාලයම භාවනා යෝගීව තමයි කටයුතු කළේ. එහෙම භාවනා යෝගීව වැඩ ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සමහර දවස්වලට තමන්ගේ කුටිය පිරිසිදු කරගන්න තියෙනවා. ඒ කුටිය අවට පිරිසිදු කරගන්න තියෙනවා. තමන් සක්මන් කරන මළුවේ වැලි නැත්තම් වැලි ටික සේදිලා ගිහිල්ලා නම් මේ මළුව සකස් කරගන්න කොහෙන් හරි ගඟකින් ඇලකින් දොලකින් වැලි ටිකක් ගෙනල්ලා මළුවට දාගන්න සිද්ධ වෙනවා. ඊළඟට තමන්ගේ අවට පරිසරය අරණ්‍ය සේනාසනේ පන්සලේ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කරගන්න
කැඩිලා බිඳිලා ගිය තැන් සකස් කරගන්න මේ වගේ දේවල් කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට පින්වතුනි තමන්ගේ සිවුරු පඳු දාගන්න සකස් කරගන්න මේ කටයුතුත් කරන්න වෙනවා. සමහර වෙලාවට මේ කටයුතු කරන්නට ඈතකට ගමන් කරන්නත් වෙනවා. අන්න ඒ වගේ පින්වතුනි කටයුත්තක් යම් යෝගාවචරයේකට යෙදිලා තිබුණහම ඒ යෝගාවචරයා කල්පනා කරනවා කම්මැලිකමට. හෙට මට කරන්න මහන්සි වෙලා කරන්න වැඩක් තියෙනවා. හෙට ගොඩක් මහන්සි වෙන්න තියෙන නිසා අද භාවනා කරන්නේ නැතිව නිදා ගන්නවා කියලා හොඳට සැතපෙනවා. නිදා ගන්නවා. එහෙම වුණාම පින්වතුනි එයාට භාවනා කරන්නට තියෙන කාලය නැතිව යනවා. කාලය අපතේ යනවා. එහෙම උනොත් පින්වතුනි භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කමක් නැහැ. පින්වතුනි භාවනා කරන කාලය තුල යම් යෝගාවචරයෙකුට මෙවැනි කටයුත්තක් කරන්නට තිබුණොත් ඔහු කල්පනා කරන්නට හිතන්නට ඕනි ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හෙට දවසේ මට මහන්සි වෙලා වැඩක් කරන්න තියෙනවා. ඒ වැඩ කටයුත්ත අනිවාර්යයෙන්ම කරගන්නට ඕනේ. ඒ නිසා එයට වැය වෙන්නේ මට භාවනා කරන්නට තිබෙන කාලය. ඒ නිසා මම අද දවසේ පුළුවන් තරම් මහන්සි වෙලා හෙටත් භාවනා කරන්නට නොලැබෙන නිසා වැඩියෙන් භාවනා කරන්න ඕනි කියලා හිතලා වෙනදට රාත්‍රී 9 වෙනකන් භාවනා කරනවා නම් වැඩක් කරන්නට තියෙන දවසට කලින් දවසේ අඩුම තරමේ රාත්‍රී 11 විතර වෙනකන්වත් භාවනා කරන්න ඕනේ. එහෙම තමන්ගේ හිතේ තියෙන කම්මැලිකම දුරු කරලා අර විදිහට හිතලා භාවනා කරන්න ඕනේ. එහෙම නැතුව තමන්ට ඕනි වෙලාවට තමන්ට කරන්න තියෙන වැඩ කටයුතු ගැන හිතලා භාවනා කරන එක අත්හරින්නට පසුවට කල් තබන්නට හොඳ නැහැ කියලා පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවෙනි කාරණේ හැටියට පින්වතුනි දේශනා කරලා තියෙන්නේ භාවනා කරන යෝගාවචරයෙකුට යම් ගමනක් යන්නට තියෙනවා. පින්වතුනි තමන්ගේ ගුරුවරයා බැහැ දකින්නට. එහෙම නැත්නම් සිවුරු පිරිකර සොයා ගන්නට. එහෙම නැත්නම් කොහේ හෝ වන්දනා ගමනක් යන්නට. තමන්ගේ නෑදෑයන් දෙමව්පියන් ආදී මරණයකටපත් වුනහම අසනීපයක් කරදරයක් වුනහම මේ වගේ අවස්ථාවක පින්කමකට සහභාගී වෙන්නට මෙවැනි අවස්ථාවක ගමනක් යන්නට යෙදෙන්න පුළුවන්. පින්වතුනි මේ වගේ ගමනක් යන්නට යෙදුනහම ඒ යෝගාවචරයා කම්මැලිකම නිසා කල්පනා කරනවා හෙට මට ඈත ගමනක් යන්නට තියෙනවා. ඒ නිසා හෙට පාන්දරින්ම අවදි වෙන්නත් තියෙනවා. ගොඩක් මහන්සියෙන් පයින් ගමන් කරන්න හෝ ඈතකට ගමන් කරන්න තියෙන නිසා අද මහන්සි වෙලා භාවනා කරන්න හොඳ නැහැ. ටිකක් කලින්
සැතපෙන්නට නිදා ගන්නට ඕනි කියලා ඒ ගමනක් යන්නට කලින් දවසේ භාවනා කරන එක අතහැරලා දාලා නිදා ගන්නවා. පින්වතුනි එහෙම කරන්න හොඳ නෑ. භාවනා කරන යෝගාවචරයෙකුට මෙවැනි අවස්ථාවක් යෙදුණොත් ඔහු කල්පනා කරන්න ඕනි මට හෙට දවසේ භාවනා කරන්න ලැබෙන්නේ නැහැ. හෙට දවසම මට මේ ගමන යාම සඳහා වියදම් වෙනවා. ඒ නිසා මම අද දවසේ කොහොම හරි හෙට දවසටත් එක්කම හරියන්න භාවනා කරන්න ඕනි කියලා හිතන්න ඕනි. එහෙම හිතලා එදාට වෙනදට වඩා හොඳින් භාවනා කරන්න ඕනි. ඊළඟට පින්වතුනි මේ ගමන ගිහිල්ලා ආවට පස්සේ කල්පනා කරනවා අද මං ගමනක් ගියා. බොහොම වෙහෙසටපත් වුණා. දැන් නම් භාවනා කරන්න බෑ කියලා නිදා ගන්නවා. පින්වතුනි එහෙම හිතන්න හොඳ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගමනක් ගිහිල්ලා ආවට පස්සේ අද දවසම මට වැය වුණේ මේ ගමන ගිහිල්ලා එන්න. ඒ නිසා භාවනා කරගන්නට තිබුණ කාලයයි මට නැති වුණේ. ඒ නිසා වැඩිපුර භාවනා කරන්න ඕනි කියලා ඒ මහන්සිය ගැන හිතන්නේ නැතිව භාවනා කරන්න ඕනි. එහෙම භාවනා කළොත් තමයි පින්වතුනි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. පින්වතුනි ඊළඟ කාරණේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාවනා කරන යෝගාවචරයෙකුට සුළු අසනීපයක් හැදුනහම අපි හිතමු භාවනා කරනකොට ඔබට ඔබේ ශරීරයට නොයෙක් අපහසුතාවයන් දැනෙනවා. කොන්දේ අමාරුව ඉඳගෙන හිඳීම නිසා ඇති වෙනවා. හිස රදේ බඩේ අමාරුව මේ වගේ මොකක් හෝ සුළු අසනීපයක් හැදෙනවා. එහෙම හැදුනහම මේ යෝගාවචරයෙන් කල්පනා කරනවා මට තියෙන මේ පොඩි අසනීපය භාවනා කරලා තව වැඩි වෙන්න පුළුවන්. මගේ කොන්දේ අමාරුව ඉඳගෙන ඉඳලා තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉඳගෙන හිටපු නිසාමයි මේක මට හැදිලා තියෙන්නේ කියලා භාවනා කරන එක අතහැරලා දාලා නිදා ගන්නවා. පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කරන යෝගාවචරයෙකුට සුළු අසනීපයක් හැදුනහම එහෙම හිතන්න හොඳ නැහැ කියලා. එයා හිතන්න ඕනි කොහොමද? මට මේ සුළු අසනීපයකුයි දැන් හැදිලා තියෙන්නේ. භාවනා මේ අසනීපය තව වැඩි වෙලා උග්‍ර වුණොත් මට කොහොමවත් භාවනා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අසනීපය වැඩියෙන් ඇති වෙන්න කලින් තදින් අසනීප වෙන්න කලින් භාවනා කරන්න ඕනි කියලා ඒ සුළු අසනීපය ගැන හිතන්නේ නැතුව ඒකට කුමන හෝ බෙහෙත් ප්‍රතිකාරයක් කරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න ඕනි. භාවනා කරන්න ඕනි කියලා.
ඊළඟට පින්වතුනි මේ සුළු අසනීපය හැදිලා හොඳ වුණාට පස්සේ එහෙම නැත්නම් භාවනා කරන යෝගාවචරයේකට යම් අසනීපයක් හැදිලා ඒ අසනීපය හොඳ වුණාට පස්සේ කල්පනා කරනවා භාවනා කරොත් මට මේ අසනීපේ යලි ඇති වෙයිද දන්නේ ඒ හින්දා දැම්ම භාවනා කරන්න හොඳ නැහැ කියලා භාවනා කරන එක අපේ සමහර පින්වතුන් අත්හැරලා දානවා. සතියක් දෙකක් විතර අත්හැරලා දාලා තමයි නැවත භාවනා කරන්න පටන් ගන්නෙ. එහෙම කරාමත් පින්වතුනි භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වෙනවා. අපේ මේ පින්වතුන් අහලා ඇති චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. මේ චක්කුපාල හාමුදුරුවෝ නිදාගන්නේ නැතිව ඇඳක පිට තියන්නේ නැතිව S2 පියාගන්නේ නැතිව එක දිගටම භාවනා කරගෙන යනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට පින්වතුනි උන්වහන්සේට ඇස් රෝගයක් ඇස් ලෙඩක් හැදෙනවා. ඒ හැදුනට පස්සේ ජීවක වෛද්‍යතුමා ඇවිල්ලා මේ ඇස්වලට ප්‍රතිකාර කරනවා. මේ වෛද්‍යතුමා කියනවා ඇඳක හාන්සි වෙලා ඇස්වලට බෙහෙත් දාන්න. ඊට පස්සේ S2 පියාගෙන ඉන්න කියලා. මේ චක්කුපාල හාමුදුරුවෝ ඒකට කැමති වෙන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා මේ මම කොහොම හරි උත්සාහ කරලා රහත් වෙන්නට ඕනි. භාවනා කරන්න ඕනි කියලා කල්පනා කරලා මේ ප්‍රතිකාර ඒ නියම ආකාරයෙන් සිදු කරගන්නේ නැතිව භාවනා කරනවා. පින්වත්නි මේ වෛද්‍යතුමා පළවෙනි සැරේටත් බෙහෙත් කරලා දෙවෙනි සැරේටත් බෙහෙත් කරලා තුන්වෙනි සැරේටත් බෙහෙත් කරනවා. ඒත් මේ හාමුදුරුවන් වහන්සේගේ ඇස් සනීප වෙන්නේ නැහැ. මොකද කියලා බලපුවාම නියම ආකාරයෙන් ප්‍රතිකර්ම කරගන්නේ නැතිව උන්වහන්සේ භාවනා කරනවා. අන්තිමට පින්වතුනි මොකද වෙන්නේ? චක්කුපාල හාමුදුරුවන් වහන්සේගේ S2 නොපෙනී යනවා. ඒත් උන්වහන්සේ භාවනා කරලා මහරහත් භාවයට පත් වෙනවා. පින්වතුනි අපේ මේ පංචස්කන්ධයෙන්වත් පංච ඉන්ද්‍රියන්ගෙන්වත් වැඩක් වෙන්නේ නැහැ. භාවනා කරන යෝගාවචරයාට වටින්නේ තමන් භාවනා කරලා ඒ මාර්ගඵල අවබෝධ කරගන්න එක. එහෙම අවබෝධ කරගන්නකම් ඊතා හොඳින් භාවනා කරන්නට ඕනේ. ඒ වගේම පින්වතුනි අසනීපයක් හැදිලා මා මුලින් සඳහන් කරා. ඒ අසනීපය හොඳ වුණාට පස්සේ මට අසනීප වුණ නිසා මේ තරම් කාලයක් භාවනා කරගන්න නොහැකි වුණා කියලා හිතලා භාවනා කරන්න පටන් ගන්න ඕනේ. කොහොම හරි උත්සාහ කරලා වීරියෙන් යුක්තව භාවනා කරලා පින්වතුනි මඟඵල අවබෝධ කරගන්නට ඕනේ. පින්වතුනි එදා අපේ තථාගතයන් වහන්සේ ධර්මාන අවදියේ උන්වහන්සේ වැඩ සිටිය අවදියේ පීති මල්ල කියලා
හාමුදුරුවන් වහන්සේ කෙනෙක් හිටියා. මේ හාමුදුරුවන් වහන්සේ නොනිදාම බොහොම වීරියෙන් යුතුව භාවනා කළා. සක්මන් කරලා පින්වතුනි අන්තිමට කකුල් දෙක තුවාල වෙලා සක්මන් මළුව පුරාම සතෙක් මරණයට පත් කළා වගේ ලේ තැවරෙන්නට පටන් ගත්තා. දැන් යටිපතුල් දෙක තුවාල වෙලා සක්මන් කරන්න බැහැ. ඊට පස්සේ පින්වතුනි මේ හාමුදුරුවෝ දණිස් දෙකෙන් ඇවිදගෙන යමින් සක්මන් මළුවේ භාවනා කරන්න පටන් ගත්තා. මේ තුවාලවලට ප්‍රතිකාර කරන්නවත් වෙන දෙයක් කරන්නවත් උත්සාහ කළේ නැහැ. ඉතින් පින්වතුනි දවසක් රාත්‍රියේ මේ හාමුදුරුවෝ දණිස් දෙකෙන් ඇවිදිමින් සක්මන් කරමින් භාවනා කරනකොට කැලෑවට සතුන් මරන්නට ආපු වැද්දෙක් දැක්කා. වැද්දා කරුවලේ හිතුවේ මේ මුවෙක් තමයි ඇවිදගෙන යන්නේ කියලා. මේ වැද්දා මුවෙක් කියලා හිතාගෙන මේ හාමුදුරුවන් වහන්සේට ඊතලයකින් විදිනවා. මෙහෙම විද්දට පස්සේ හාමුදුරුවන් වහන්සේ එතනම වැටෙනවා. වැද්දා මුවෙක් කියලා ඇවිල්ලා බලනකොට භාවනා කරමින් සක්මන් මළුවේ හිටපු පීතිමල්ල හාමුදුරුවන් වහන්සේ. වැද්දා මේ ඊතලය අයින් කරලා ප්‍රතිකාර කරන්න හදනකොට මේ හාමුදුරුවෝ කියනවා ඔබ මට ප්‍රතිකාර කරන්න එපා. මාව ඔසවගෙන ගිහිල්ලා අර ගල්තලාවෙන් තියන්න කියලා. ගල්තලාවෙන් තිබ්බට පස්සේ පින්වතුනි මේ හාමුදුරුවෝ අර තමන්ට උණ දෙයට ප්‍රතිකාර කරන්නට හිතන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා භාවනා කරනවා. භාවනා කරලා පින්වතුනි මේ හාමුදුරුවන් වහන්සේ රහත් භාවයට පත් වෙලා එතනදීම මිය පරලව යනවා. පින්වතුනි භාවනා කරන යෝගාවචරයෙක් තුල භාවනා කරනකොට මෙන්න මේ වගේ වීරියක් තියෙන්නට ඕනේ. මේ වගේ අදිෂ්ඨානයක් තියෙන්නට ඕනේ. මේ වගේ උත්සාහයක් තියෙන්නට ඕනේ. එහෙම තිබුණොත් තමයි පින්වතුනි භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගන්නට ළඟා කර ගන්නට පුළුවන්කම හැකියාව තිබෙන්නේ. ඒ වගේම පින්වතුනි භාවනා කරන යෝගාවචරයෙකුට කුසපුරා ආහාරයක් ලැබුණේ නැති වුණාම එයා කම්මැලිකමට හිතනවා මට අද හරියට වළඳන්න දානි ටිකක් ලැබුණේ නැහැ. ඒ නිසා භාවනා කරන්න හරි අපහසුයි. මට කලන්තෙ හැදෙයිද දන්නේත් නැහැ. කුසගින්නේ ඉඳලා මට පුරුදුතාවයකුත් නැහැ. අන්න එහෙම හිතලා පින්වතුනි මේ භාවනා කරන යෝගාවචරයා භාවනාව අතහැරලා දාලා නිදා ගන්නට යනවා. පින්වතුනි එහෙම හිතන්න හොඳ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාවනා කරන යෝගාවචරයෙකුට කුසපුරහම ආහාරයක් ලැබුණේ නැති වුණාම
කුස පිරුණහම භාවනා කරන්නත් අපහසුයි. ඒ නිසා කුස පිරෙන්න ආහාරයක් නොලැබුණ එකත් හොඳයි. එතකොට නිදිමත එන්නේත් නැහැ. ඒ නිසා මම අද කොහොම හරි උත්සාහ කරලා මට ලබා ගන්නට නොහැකි වුණ මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගන්නට ඕනි කියලා හිතලා භාවනා කරන්නට ඕනි කියලා. පින්වතුනි ඊළඟට මේ යෝගාවචරයාට වළඳන්නට හොඳට කුස පුරා ආහාර වේලක් ලැබුණහම ඒ යෝගාවචරයා හිතනවා අද මගේ කුස හොඳින් පිරීලා තියෙනවා. අද වැඩියෙනුත් එක්ක ආහාර ගත්ත නිසා භාවනා කරන්න අපහසුයි කියලා භාවනාව අතහැරලා දාලා නිදා ගන්නවා. පින්වතුනි භාවනා කරන යෝගාවචරයෙක් දානේ වළඳන්නට ඕනේ තමන්ගේ කුසට තවත් ආහාර ප්‍රමාණයක් ගන්නට පුළුවන් වෙන තරමට. කුස පිරෙනකම්ම ආහාර ගන්න හොඳ නැහැ. ටිකක් ආහාර ගන්න ඕනේ. යම් යෝගාවචරයෙක් එහෙම කුස පුරාම ආහාර ගත්තොත් හිතන්නට ඕනේ මට අද හොඳට දානි වළඳන්නටත් ලැබුණා. ඉඳගෙන ඉන්න අපහසු නම් සක්මන් කරමින් හරි භාවනා කරන්න ඕනේ. එහෙම භාවනා කරලා තමන්ගේ භාවනාව සම්පූර්ණ කරගන්න. භාවනාව තුලින් මාර්ගඵල අවබෝධ කරගන්නට මේ යෝගාවචරයින් උත්සාහ කරන්නට ඕනි. පින්වතුනි එහෙම උත්සාහ නොකර තමන්ට නිදා ගන්නට හිතෙන අවස්ථාවන් වලදී කුමන හෝ කාරණයක් ඉදිරිපත් කරලා කුමන හෝ කාරණයක් හිතලා භාවනා කරන එක පසකින් තියලා නිදා ගන්නවා නම් එහෙම නැත්නම් වෙනත් වැඩ කටයුතු වල යෙදෙනවා නම් ඒ යෝගාවචරයාට කවදාවත් භාවනාව සාර්ථකව කරගන්නට නොහැකි තත්වයට පත් වෙනවා. පින්වතුනි ඔබ භාවනා කරනකොට සමහර වෙලාවට නිදිමත එනවා. එහෙම නිදිමත ආවහම මට භාවනා කරන්න බෑ. නිදිමතයි කියලා ඔබ කරන්නේ භාවනා කරන තැනම ඉඳගෙන නිදා ගන්න එක. එහෙම නැත්නම් ඔබේ කුටියට ගිහිල්ලා නිදා ගන්න එක. පින්වතුනි මේ නිින්ද අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. අපි අඩුම ගානේ පැය 6ක් 8ක් විතරවත් දවසකට සැතපෙන්නට නිදා ගන්නට ඕනි කරනවා. ඒ අනිත් වෙලාවල් වලදී නින්දට වහල් වෙන්න හොඳ නැහැ. මිලක්කතිස්ස හාමුදුරුවන් වගේ නිදිමත එන්නට නොදී උත්සාහ කරලා භාවනා කරන්නට ඕනි. පින්වතුනි මිලක්ක කියලා වැද්දෙක් හිටියා. මේ වැද්දා නිතරම කරේ කැලෑවට ගිහිල්ලා සතුන්ට උගුල් අටවලා එන එක. සතුන්ට ඊතල වලින් විදලා දැල් දාලා අල්ලලා මරණ එක. මෙයා මුළු ජීවිතේම පින්වතුනි මෙහෙම කරමින් තමයි ජීවත් වුනේ. ප්‍රාණඝාත අකුසල කර්මය
බොහොම හොඳට කරගෙන ගියා. පින්වතුනේ දවසක් මේ මිලක්ක කියන වැද්දා වනාන්තරයේ සතුන් දඩයන් කිරීම සඳහා ඇවිදගෙන යනවා. මෙහෙම ගියහම මෙයාට හරි වතුර තිබහක් හැදුනා. පැන් ටිකක් බොන්නට තිබුණේ නැහැ. කැලෑවේ ඇවිදගෙන යනකොට අරණ්‍ය සේනාසනයක් හම්බ වුණා. මේ අරණ්‍ය සේනාසනේ භික්ෂූන් වහන්සේලා 30 දෙනමක් වැඩ වාසය කරා. මිලක්ක හිතනවා මෙතන වතුර ඇති කියලා. භික්ෂූන් වහන්සේලා පැන් රැස් කරලා තියෙන තැනට ගියා. පැන් හලට ගිහිල්ලා හැම කලගෙඩියක්ම පරීක්ෂා කරලා බැලුවා. එයාට පෙනෙන්නට මේ එකම කලගෙඩියකවත් වතුර තිබුණේ නැහැ. ඊට පස්සේ මහා හයියෙන් භාවනා කරන භික්ෂූන් වහන්සේලාට බැන වදින්නට පටන් ගත්තා. බොහොම කම්මැලි භික්ෂූන් වහන්සේලා තමයි මේ අරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නේ. මේ භික්ෂූන් වහන්සේලා අඩුම තරමේ තමන්ට පානය කරන්නට පැන් ටිකක්වත් සපයාගෙන නැහැ කියලා බනිනකොට මේ අරණ්‍ය සේනාසනේ හිටපු මහරහතන් වහන්සේ නමකට මේ ගෝසාව ඇහුණා. කිසිම සද්දයක් නැති මේ අරණ්‍යයේ මේ විදිහට ගෝසා කරන්නේ සද්ද බද්ද කරන්නේ කවුද කියලා ඇවිල්ලා බැලුවා. බලනකොට මේ මිලක්ක කියන වැද්දා. ඊට පස්සේ අහනවා ඔබ මොකද මේ තරම් ගෝසා කරන්නේ කියලා. මෙයා කියනවා මට බොන්න මහා වතුර තිබහක් තියෙනවා පැන් ටිකක් දෙන්න කියලා. හාමුදුරුවෝ බලනවා මේ කලගෙඩි සියල්ලෙම පැන් තියෙනවා. ඒ වුණාට මෙයා කරලා තියෙන අකුසල කර්මය නිසා එයාට පැන් පෙනෙන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේ කට අරින්න කියලා මේ වැද්දාගේ කටට අර හාමුදුරුවන් වහන්සේලා 30 දෙනමටම පාවිච්චි කරන්නට තිබුණ පැන් කල ගෙඩි 32ක්ම කටට වක් කරනවා. ඒත් දිය බිඳුවක් බීපු තරම්වත් පිපාසය හැරුණේ නැහැ. මේ හාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා මිලක්ක දැන්මම ඔබ පණ පිටින්ම පෙරේතෙක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබට මේ වතුර පෙනුනේ නැත්තේ. ඒ නිසා ඔබේ ජීවිතය බොහෝම භයානකයි. ඔබ මිය පරලව ගිහිල්ලා ඊට පස්සේ පෙරේත ලෝකෙක සාපිපාසාදියෙන් පෙළෙන පෙරේතෙක් වෙලා උප්පත්තිය ලබනවා කියලා. පින්වතුනි මේ මිලක්කට හොඳටම බය හිතුණා. එයා අහනවා මේකෙන් මිදෙන්න මම දැන් මොනවද කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ මේ හාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා ඔබ මහාන වෙලා මගඵල අවබෝධ කරගත්තොත් විතරයි ඔබට මේ අකුසල කර්මයෙන් මිදෙන්න පුළුවන් කියලා. පින්වතුනි මේ මිලක්ක මේ අරණ්‍ය සේනාසනේ මහාන වුණා. මහාන වුණාට මෙයාට භාවනා කමටහනක් දුන්නට භාවනා කරන්න බෑ. එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. හැම වෙලාවකම කම්මැලි නිින්ද යනවා. මෙහෙම නිින්ද ගිහිල්ලා භාවනා කරගන්න බැරි වෙනවා. ඒ වුණාට මේ
කම්මැලිකම ඇරලා භාවනා කරන්න ඕනි කියලා සසරට බිය ඇති කරගත්ත මේ මිලක්කතිස්ස හාමුදුරුවෝ මොකද කරන්නේ? පිදුරු ගොඩක් ගෙනල්ලා සක්මන් මළුවට දානවා. ඊට පස්සේ පිදුරු උඩට වතුර ගෙනල්ලා දානවා. දාලා සීතල වතුර මිරිකෙන පිදුරු ගොඩේ ඇවිදිමින් සක්මන් කරනවා. පින්වතුනි එහෙම සක්මන් කරනකොටත් සමහර වෙලාවට නිින්ද යනවා. ඉඳගෙන භාවනා කරනකොට නිින්ද යන නිසා පිදුරු තෙමලා ගෙනල්ලා ඒක රවුමට හදලා දිය බේරෙන ඒ පිදුරු රවුම ඔළුවේ තියාගෙන දිය බේරි භාවනා කරනවා. තමන්ගේ දෙපතුල් වතුරට දාගෙන භාවනා කරනවා. හැම වෙලාවකම උත්සාහ කරලා කොහොම හරි මේ හාමුදුරුවන් වහන්සේ භාවනා කරලා අන්තිමට පින්වතුනි අනාගාමී බවට පත් වෙනවා. මුළු ජීවිත කාලයේම ප්‍රාණඝාත අකුසල කර්මය කරපු මේ මිලක්ක හාමුදුරුවොත් පින්වතුනි උත්සාහ කරලා ඒ තමන් කරපු අකුසල කර්මයෙන් මිදිලා භාවනා කරලා අනාගාමී වුණා. පින්වතුනි භාවනා කරන යෝගාවචරයෙකුට අවශ්‍ය කරන්නේ වීරිය උපදවා ගන්න එක. වීරිය උපදවාගෙන භාවනා කරන එක. කම්මැලි වුණොත් වීරිය නැති වුණොත් කවදාවත් එයාට භාවනා කරලා ඒ භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. පින්වතුනි ඒ නිසා පින්වන්ත ඔබ භාවනා කරනකොට මේ තමන් තුල තිබෙන නිදිමත කුසීත බව කම්මැලිකම නැති කරගෙන භාවනා කරන්න උත්සාහ කරන්න ඕනි. ඔබ එහෙම නෙමෙයි නිදිමත කම්මැලිකම ඔබට ආවහම ඔබ මොකද කරන්නේ? ඒ වාඩි වෙලා ඉන්න තැනම ඉඳගෙන යමකට හේතු වෙලා හොඳින් නිදා ගන්නවා. පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ නිදිමත එනකොට ඉරියව් වෙනස් කරන්න කියලා. තමන් ඉඳගෙන ඉන්නකොට නිදිමත එනවා නම් ඒ නැගිටලා ඒ ඉරියව්ව වෙනස් කරන්නට ඕනි. වෙනස් කරලා සක්මන් කරන්නට ඕනි. ඔබ අඳුරු කුටියක් ඇතුලේ නම් භාවනා කරන්නේ. ඔබ ආලෝකයට ගමන් කරන්නට ඕනි. ඉන්න තැන වෙනස් කරන්නට ඕනි. ඔබේ මුව සිසිල් පැන් වලින් දෝවණය කරගෙන නැවත ඇවිල්ලා භාවනා කරන්න ඕනි. එහෙම නැතුව ඔබ නිදිමතට වහල් වෙලා නිදිමත ආවහම එයටම ඉඩ දීලා නිදා ගන්නවා නම් ඒ කෙනාට යෝගාවචරයාට පින්වතුනි භාවනා කරන්නට හොඳින් භාවනා කරන්නට මාර්ගඵල අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. ඒ වගේම පින්වතුනි භාවනා කරන යෝගාවචරයෙක් රාත්‍රී කාලයේදී තමන්ට ඇති පමණට සැතපෙන්නට නිදා ගන්නට ඕනි. සමහර යෝගාවචරයින් රාත්‍රී කාලයේ නිදාගන්නේ නැහැ. ඇතැම් අය භාවනා කරන්නේ
නෑ. රාත්‍රී කාලයේ කතා කරමින් තව කෙනෙක් එක්ක එහෙම නැත්තම් පොතක් කියවමින් ගුවන් විදුලියට සවන් දෙමින් බොහෝ වෙලාවක් නිදි මරනවා. තවත් පිරිසක් රාත්‍රී 2ට 3ට අවදි වෙලා භාවනා කරන්න යනවා. ඊට පස්සේ ශරීරයට නිින්ද මදි වුණ නිසා භාවනා කරන්නට වාඩි වුණ වෙලාවේ ඉඳලා හොඳටම නිින්ද යනවා. ඒ නිසා පින්වතුනි නිදා ගන්න වෙලාවේදී යෝගාවචරයා හොඳින් සැතපෙන්න හොඳින් නිදා ගන්න ඕනේ. අනිත් වෙලාවල් වලදී හොඳින් භාවනා කරන්න ඕනේ. එතකොට නිදිමත ඇවිල්ලා Tamanගේ ශරීරයට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. පින්වතුනි අද වැඩසටහන තුලින් මම ඔබට දේශනා කළේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙලා තියෙන භාවනා කරන යෝගාවචරයෙකු තුල නොතිබිය යුතු කුසීත වස්තු 8 මොනවද කියලා. ඒ කුසීත වස්තු 8 මඟ හැරලා භාවනා කරන්නේ කොහොමද කියලයි මම අද ඔබට මේ වැඩසටහන තුලින් දේශනා කළේ. පින්වතුනි ඔබට ඒ කුසීත වස්තු මොනවද කියලා මතක ඇති. භාවනා කරන්නට තිබෙන යෝගාවචරයේකට වැඩක් කරන්නට තිබුණහම මට හෙට වැඩක් කරන්න තියෙනවා කියලා මහන්සි වෙලා භාවනා නොකර ඉන්නේ නැතිව හෙට වැඩක් කරන්න තිබෙන නිසා භාවනා කරන කාලය ඒ සඳහා වැය වෙන නිසා අද කෙසේ හෝ භාවනා කළ යුතුයි හිතලා භාවනා කරන්න ඕනේ. වැඩක් කරලා නිම වුණාට පස්සේ ඒ යෝගාවචරයින් මම අද ගොඩක් වැඩ කරලා මහන්සි වුණ නිසා නිදා ගන්න ඕනි කියලා හිතන්නේ නැතුව මට භාවනා කරන්නට තිබුණ කාලයයි වියදම් උනේ නැති උනේ කියලා හිතලා භාවනා කරන්නට ඕනි. ඊළඟට භාවනා කරන යෝගාවචරයේකට ගමනක් යන්න තිබුණහම හෙට මට ගමනක් යන්න තියෙනවනේ කියලා අද කල් ඇතුව භාවනා නොකර නිදා ගන්න ඕනි කියලා හිතලා සැතපෙන්න හොඳ නැහැ. හෙට ගමනක් යන්න තියෙන නිසා භාවනා කරන කාලයයි වියදම් වෙන්නේ කියලා හිතලා අද භාවනා කරන්න ඕනි වැඩියෙන් භාවනා කරන්නට උත්සාහ කරන්න ඕනි. ඒ වගේම ගමනක් ගිහින් ආවහම අද ගමනක් ගිය නිසා ගොඩක් මහන්සි කියලා හිතන්නේ නැතිව භාවනා කරන්න ඕනි. ඊළඟට පින්වතුනි භාවනා කරන යෝගාවචරයේකට සුළු අසනීපයක් හැදුනහම මට අසනීපයි භාවනා කරන්න හොඳ නැහැ. භාවනා කළොත් මේ අසනීපය තවත් වැඩි වෙයි කියලා හිතන්නේ නැතිව භාවනාව අත්හරින්නේ නැතිව භාවනා කරන්න ඕනි. මේ අසනීපය වැඩි වුණොත් මට භාවනා කරගන්න ලැබෙන්නේ නැහැ කියලා හිතලා භාවනා කරන්න උත්සාහ කරන්න ඕනේ. අසනීපයක් හැදිලා සුව වුණාම මට නැවත අසනීප වෙයි කියලා භාවනාව අතහැරලා ඉන්නේ නැතිව අසනීප වුණ නිසා භාවනා කරන්නටත් බැරි වුණා කියලා හිතලා භාවනා කරන්න ඕනේ.
ඒ වගේම යෝගාවචරයාට කුස පුරාම ආහාර ලැබුණ නැති වුනහම ඒ ගැන හිතලා භාවනා නොකර ඉන්නේ නැතිව මට කුස පුරාම ආහාරයක් ලැබුණේ නැති නිසා ශරීරයට සැහැල්ලුවක් පහසුවක් දැනෙනවා කියලා වැඩියෙන් භාවනා කරන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම කුස පුරා ආහාරයක් ලැබුණහම අද හොඳටම කුස පිරීලා තියෙන නිසා භාවනා කරන්න වාඩි වෙලා ඉන්න බෑ කියලා හිතන්නේ නැතිව උත්සාහ කරලා භාවනා කරන්න ඕනේ. මේ විදිහට පින්වතුනි භාවනා කරන යෝගාවචරයාට ඇතිවෙන සිතුවිලි නැති කරලා දාලා හැම වෙලාවකම භාවනා කරන්නට උත්සාහ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ භාවනාවෙන් නියම ප්‍රතිඵල ළඟා කරගන්නට මාර්ගඵල ලබා ගන්නට. එහෙම නොකර එක එක දේවල් කියමින් භාවනාව මඟ හැරියහම පින්වතුනි භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබා ගන්නට නොහැකි වෙනවා. ඒ නිසා පින්වන්ත ඔබ භාවනා කරනවා නම් භාවනා කරන්නට හිතනවා නම් මේ කියන කුසීත වස්තු 8 ඔබේ ජීවිතයෙන් ඉවත් කරගෙන භාවනා කරන්නට අදිෂ්ඨාන කරගන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.